හලෝ කොහොමද ඔයාලට මං අද හිතුවා ඔයාලට කියලා දෙන්න හයිඩ්‍රොෆේෂල් වගේ ඇඩ්වාන්ස් ට්‍රීට්මන්ට් වලට නිතර යන එක අඩු කරගන්නේ කොහොමද කියලා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ හයිඩ්‍රොෆේෂල් වගේ ප්‍රොෆෙෂනල් ට්‍රීට්මන්ට් වලින් අපේ ස්කින් එක ඩීප්ලි ක්ලීන් වෙනවා. හොඳ හයිඩ්‍රේෂන් එකක් ලැබෙනවා වගේම හෙල්දි ග්ලෝ එකක් ආපහු ගන්නත් උදව් වෙනවා. ඒත් ස්කින් කෙයාර් රූටින් එක හරියට ෆලෝ කරන්නේ නැත්නම් ඒ රිසල්ට් එක අපිට වැඩි කාලයක් තියාගෙන ඉන්න අමාරුයි. ඉතින් මම මේ කියලා දෙන්න හදන පුරුදු ඔයාලගේ ඩේලි රූටින් එකට එකතු කරගන්න. අංක 1 දවසකට දෙපාරක් මූණ හොඳින් ක්ලෙන්ස් කරගන්න. වැදගත් කාරණාව තමයි ඔබ ක්ලෙන්ස් එකක් තෝරගන්නකොට වෛද්‍ය අනුමැතියකින් යුක්ත ක්ලෙන්ස් එකක් තෝරගන්න එක. සැලකිලිමත් වෙන්න ග්ලයිකොලික්, ග්ලිසරින්, සැලිසිලික් වැනි අමුද්‍රව්‍ය අන්තර්ගතයිද කියලා. එහෙමනම් ඒක හොඳ නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. අංක 2 ක්ලෙන්සර් කරාට පස්සේ හැම වෙලේම ඔයා ටෝනර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ටෝනර් එකකින් වෙන්නේ ඔයාගේ ස්කින් එකේ pH එක බැලන්ස් කරන එක. ටෝනර් කරාට පසු ඊළඟ පියවර තමයි ඔයා මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරන එක. මොයිස්චර් කරාට පස්සේ ඔයා එළියට යනවා නම් හරි, ඉර එළියට නිරාවරණය වෙනවා නම් හරි SPF 50 සන්ස්ක්‍රීන් එකක් භාවිතා කිරීම හරිම වැදගත්. ඒකෙන් ඔබට පිග්මන්ටේෂන් සහ සමේ ඇතිවෙන අවපැහැගැන්වීම් වළක්වා ගන්න පුළුවන්. ඔයා කොච්චර මොයිස්චරයිසර් කරත් වැඩක් නැහැ. ඔයා දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය ගත්තේ නැත්නම් ඔයාගේ ස්කින් එක ඩිහයිඩ්‍රේට් වෙනවා. තවත් වැදගත් දෙයක් ඔයා පිරිසිදු කරගත් මූණ නිතර අතින් අල්ලන්න යන්න එපා. එහෙම වුණොතින් අත්වල තියෙන බැක්ටීරියා නිසා පිම්පල්ස්, ඉරිටේෂන් වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඔබ ඇග්නි, පිග්මන්ටේෂන්, ස්කාර්ස් තියෙන කෙනෙක් නම් තවදුරටත් හෝම් රෙමඩීස් වලට සීමා වෙන්න එපා. ඒට සුදුසු ප්‍රොෆෙෂනල් ට්‍රීට්මන්ට් එකක් සහ රූපලාවන්‍ය උපදෙස් ලබා ගත යුතුයි. ඉතින් මතක තියාගන්න නිරෝගී සමකට අත්‍යවශ්‍ය දෙයක් තමයි හොඳ ස්කින් කෙයාර් රූටින් එක. ඒ වගේම හරි ඉන්ටර්වල් එකක් ඇතුව හයිඩ්‍රොෆේෂල් වගේ ප්‍රොෆෙෂනල් ට්‍රීට්මන්ට් එකක් කරගත්තාම ස්කින් එකේ ඩීප් ක්ලෙන්සින්, හයිඩ්‍රේෂන්, නැචරල් ග්ලෝ එක හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. ස්කින් කෙයාර් රූටින් එක පිළිබඳව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න, නැත්නම් අපිට කතා කරන්න. මම ඉස්තෙටිෂියන් දර්ශි හේවවසම්. ආයෙත් එහෙනම් මේ වගේ වැදගත් බියුටි ටිප්ස් ටිකක් එක්ක අපි හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.